අද මට පේන විදිහට බුද්ධ ආගම රැක ගන්න ඕනේ ගිහියන්ගෙන් නෙවෙයි, කතෝලික මිනිස්සුන්ගෙන් නෙවෙයි, මුස්ලිම් මිනිස්සුන්ගෙන් නෙවෙයි, හින්දු මිනිස්සුන්ගෙන් නෙවෙයි, හාමුදුරුවරුන්ගෙන්. බුදුහාඳුරන්ට තියෙන ලොකම තර්ජනය භික්ෂුන් වහන්සේලා. 99ක් තක්කඩි ඉන්නේ මේක ඇතුලේ. සිවුර දරාගෙන සංඝ ශාසනයේ බුද්ධ ශාසනයේ 99ක් තක්කඩි 99ක් තක්කඩි වගකීමෙන් කියන්නේ. 99ක් ඔබ වහන්සේ කරන දේ කරනවා. නැත්තම් 99ක් කරනවා 100ට 1යි ඉන්නේ අව්‍යාජ ගුණ ධර්ම තියෙන සංඝයා වහන්සේලා මේ. ඒක බරපතල කතාවක්. බරපතල කතාවක් තමයි. ඒක තමයි ඇත්ත. මේ මාතුලින් ලෝකෙට විද්‍යමාන වුණේ ඇත්ත. මට පෙන්වන්න ඕනේ මේ සිවුර දාගත්ත තක්කඩින්ගේ තියෙන තක්කඩි වැරදි. මේ රට මෙච්චර දුප්පත් උනේ, මෙච්චර පල්ලෙහාට වැටුනේ සිවුරස්සේ ගුණ ධර්ම නැති තක්කඩි හැංගිච්ච නිසා. අවුරුදු 2600ක් තිස්සේ සිවුරටනේ මුන් වැන්දේ. එහෙමනේ කියන්නේ. දැන් ඔබතුමත් කියන්නේ මොකද්ද? ආම්දුන්නේ අපි වඳින්නේ ඔයාට නෙමෙයි සිවුරට. දැන් බල්ලට දැන් මම බල්ලට වදින්න පුළුවන් වෙන්න ඕනේ නා. මං කියන්නේ සිවුර කරවන්න ඕනේ ගුණධර්ම තියෙනවා. 99ක් තක්කඩි කියලා කියනවා. ඒතර මේ සිවුර අතලොස්සක් දෙනා කියන කරන දෙයට ඇයි මේ සිවුර බල්ලට පෙරෙන්නේ? අතලොස්සක් නෙවෙයි 99ක්. අතලොස්සක් කියන්නේ කොහොමද? ඔබතුමා දන්නේ නැද්ද? ඔබතුමා බබාද? ඔබතුමා දන්නේ නැද්ද පන්සල් වල වෙන දේවල්? මේ රටේ මේ වගේ සිවුරට නොගැලපෙන අශාසනික කටයුතු කරන අසංවර අශාසනික ජීවරධාරීන් විශාල පිරිසක් මේ විචු සමාජය තුළ රැඳී ඉන්නවා. නමුත් සිංහයා නිදාගෙන හිටියා, සිංහයා නැගිටලා හිටියා, සිංහයා අවදි වුණා සිංහයා. සිවුරක් දාපු පලියට මහත්තයෝ භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැහැ. මම මේ අදහස් ප්‍රකාශ කරන්නේ මේ සංඝ කල්ලිය ගැන. මට විතරක් නෙමෙයි හැම බෞද්ධයෙකුටම මේ වෙනුවෙන් කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවා විතරක් නෙමෙයි යුතුයකමක් තියෙනවායි කියලාත් මම හිතනවා. සාක්ෂි මොකද්ද? සාක්ෂි මොකටද? බලන්න ඇස් දෙක තියෙන ඕන එක්කෙනෙක් අර පේනවා බෞද්ධ ආගමට මොකද්ද වෙන්නේ කියලා. ඊට වඩා සාක්ෂි ඕනේ නැහැ.